කිව්වා නේද මම පෙන්නලාම කියන්නම් කියලා. මෙන්න මේ ටික තමයි පෙන්වන්න ඕනකම මට තිබ්බේ. ඉතින් මේ බලන්න මේ පාර දිගටම මාරම ලස්සනට ඉතින් මල් වවලා පාරන එක ටොපි කොලයක් චොකලට් කොලයක් බුලක් කියලා පාරක් සිගරට් කොලයක් තියෙනවාද කියලා. ඉතින් මාරම ලස්සනට පිළිවෙලකට හදලා තියෙනවා. ඉතින් පාරක් උනත් පට්ටම ලස්සනයි. මේ ඔය තියෙන ස්කූටර් ඒ කියන්නේ බයිසිකල් වලට ස්කූටර් වලට යන්න තියෙන පාර තමයි මේක. මේ තියෙන්නේ වාහන යන එක. ඉතින් අරකේ යන්නේ පයින් යන කට්ටිය. මේ තියෙන්නේ සම්පූර්ණ ස්කූටර් වලට බයිසිකල් වල යන පාර. ඉතින් මේ දෙපැත්තෙම මාරම ලස්සනට මල් වවලා ඒ කියන්නේ මෙව්වට මාර මහන්සියක් වෙනවා. මේ පාරට පේනද මේ බටයක් මේ බට දාලාදී ඔව් වගේ හැම තැනටම ඒ වගේ බට දාලා ඉතින් ඒක දිගේ උදේ හවස වතුර යනවා. ඉතින් ඒ වගේ තමයි මේ මාර ඒ කියන්නේ මාර වැඩ කොටසක් කරනවා. ඉතින් මේ වගේ දැන් මේ මල් මේ ටික ඉවර වෙනකොට මේ ටික දැන් මේ වාරේ ඉවර වේගන යනකොට මේක ගලවලා වෙන මල් ටිකක් දානවා. ඉතින් සැරේ ඒක වාරෙන් වාරයට එක එක જાතිය මල් දානවා. ඉතින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඉතින් මම ඉතින් අපේ රටේ මේ වගේ කරන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. මීට වැඩිය ලස්සනට කරන්න පුළුවන්. මොකද අපිට හැමදේම තියෙනවා. ඒත් අපි ඒ ගැන හිතන්නේ. ඉතින් හිතන්න දෙයක් තමයි මම මේ අද ඇත්තටම මේ වීඩියෝ එක කරන්න ගොඩාක්ම කල්පනා කරේ ඒ ටික පෙන්වන්න. මොකද උදේ හවස අපිත් යන්නේ මේ පාරෙන් වැඩට. ඉතින් එතකොට බලන්න මේ ලස්සන මේ වගේ බලන්න එක ටොපි කොලයක් බුලක් කියලා පාරක් නිකන් වැලි කැටයක් තියෙනවද කියලා බලන්න. ඒක තමයි එයාලගේ දියුණු වීමේ රහස. එතකොට මම ඔයාලට පෙන්වන්නම්. දැන් මෙතන ඉස්සරහා තියෙන්නේ මේ ලොකු සිග්නල් එකක්. ඒ සිග්නල් එකේදී ඔයාලට මම පෙන්වන්නම් එතන. දැන් බලන්න දැන් මෙහෙට එන වාහන ටික දැන් අර පැත්තේ ඉඳලා එන වාහන ටික කිසිම ඒ කියන්නේ ට්‍රැෆික් එකක් නැතුව ඒ ටිකට ඒ කට්ටිය මේ පැත්තට එනවනේ. ඒකට ඒක හදලා තියෙන විදිය බලන්න. දැන් අපේ මම නම් තාම දැකලා නැහැ ඒ වගේ සිස්ටම් එකක්. කියන්නේ මොකද අපි සමා වෙන්න මට එහෙම තියෙනවනම් මොකද වැකේෂන් ආවම අපිට මාසයක් තමයි තියෙන්නේ. ඉතින් මේ මාසය ඇතුළත ඉතින් අපිට ගොඩාක් වැඩ කටයුතු ටිකක් කරන්න තියෙනවා. ඒ නිසා ඉතින් ඇවිදින්න ගොඩාක්ම වෙලා නැහැ. නමුත් ඔයාලට පේනවද කොහොමද මේ පාර බෙදලා තියෙන්නේ කියන්නේ? ඒ පාර බෙදලා තියෙන විදිහට කිසිම ට්‍රැෆික් එකක් හිටින්නේ නැහැ මේ විදිහට. දැන් අර පැත්තෙන් එන වාහන ටික මෙහෙම ඉන්නවා. දැන් අර එහා පැත්තට යන්න ඕන ටික ඒ කඩේ සිග්නල් එකට ඉන්නවා. නමුත් දැන් අර කිසිම කරදරයක් හිරිහැරයක් නැතුව අනිත් වාහන ටික හැමම යනවා. පේනවද? සිග්නල් එක පත් වෙලා තියෙනේ නම් අපිත් අර පැත්තට යන්න ඩක්කා. ඔයාලට පේනවද මං කියන සිස්ටම් එක? මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ට්‍රැෆික් එකක් නැති වෙලාවට ලොකු ට්‍රැෆික් එකක් හිටින්නේ නැහැ. එතකොට පේනවද පාර බෙදලා තියෙන හැටි? අර පැත්තෙන් දැන් අපේ ඔහොමම ඇවිල්ලා මෙහෙන් කරකලා ගලගෙන එහෙමනේ යන්න තියෙන්නේ නැහැ. අර පැත්තෙන් එනවනේ. එහෙනම් අර පැත්තේ යන්න ඕන කටේට ඒ විදිහට යන්න හදලා තියෙන්නේ. සිග්නල් අපේ එහෙම කරන්න බැරි කම නැහැ නේද? දැන් අවුරුදු 79 නිදහස ලැබිලා. ඉතින් 79ටම අපි දැකපු ලංකාවේ ඒ විදිහටම තමයි. බලන්න මේ සිග්නල් එකේ ලස්සනට මේ මිනිස්සුන්ට ඇහැ පිනවන දේවල්ම තමයි තියෙන්නේ පාර දිගටම. ඔය තියෙන ලොකු සිග්නල් එකක් මෙතන තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ.
නමුත් මාරම ලොකු සිග්නල් එකක් තියෙන. ඉතින් මේ පට්ටම ලස්සනයි. බාන්න වවල තියෙන මල් ටික ලස්සන. මෙවුවා අපේ කරන්න බැරිද? අනිවාර්යෙන් කරන්න පුළුවන්. උවමනාව නැහැ. හැමදාම ඉතින් මොනවද කරන්නේ? රණ්ඩු වෙවි ඉන්න අර ගස්සර කියලා බෙදීම් වෙලා. බෙදා ගන්න බැරුව, ගහයිලි නැතුව. ගහ ගන්න බැරි වුණාම, ගහයිලි නැතුණාම රණ්ඩු වෙවි ඉන්න එක තමයි කරන්නේ. දැන් මේ රටේ තියෙන ඒකාධිපති පාලනය. එක රජුරෝ එයා කියන දේ තමයි ඔක්කොම සිස්ටම් එකේ වෙන්නේ. ඉතින් එතකොට ඔය වගේ ගහයිලි නැහැ, මොකුත් නැහැ. එහෙනම් සිග්නල් එක පත් වුණා යා. මේ බලන්න ට්‍රැෆික් මම ඔයාලට පෙන්නන්නම්. ට්‍රැෆික් එකක් තිබ්බහම දැන් සාමාන්‍ය සිග්නල් එකේ වුණත් දැන් අපේ ලංකාවේ මොනතරම් හෝන් සද්දයක් ඇහෙනවද කියන්නකෝ. මෙහි මොන ට්‍රැෆික් එක තිබ්බත් කියන්නේ හෝන් ගහනව නැත්තේ නෑ. අර අපේ සාමාන්‍ය හෝන් එක උඩ අපි කියන්නේ මේ ඉඳගෙන යනවා කියලා. අන්න ඒ වගේ නෑ මෙහි. හෝන් ගහන දැන් බලන්න මෙතන මේ ට්‍රැෆික් එකක්. ඔයාලට පේනවද? ඔය දැන් ඔය අතන සිග්නල් එකේ ඉඳලා නේ අපේ කට්ටියට ඒ සිග්නල් එකේ හිටියත් හෝන් එක උඩ පාගනවනේ. ඉතින් එහෙම දෙයක් කියන්නේ ඇත්තරම නෑ. ඒ වගේ අර ඒ කියන්නේ ඩ්‍රයිවර්ස්ලාට විනයක් තියෙනවා. මං හිතන්නේ මේ ලංකාවේ කට්ටියක් ඉන්නවා ඩ්‍රයිවර්ස්ලා. නමුත් ඇත්තටම ගොඩාක් දෙනෙක් මං හිතන්නේ මෙහි ඉඳලා ගියපු ඩ්‍රයිවර්ස්ලා ලංකාවේ ඉන්නවනම් ඒ කට්ටියක මාරම විනයක් ඇති මේ ඩ්‍රයිවිං පැත්තේ. මොකද මෙහි සාමාන්‍ය එහෙම කරන්නේ අරහෙන් දාන්නේ මෙහෙන් දාන්නේ යන මොකද කැමරා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් කැමරාවක් තිබ්බොත් ඒකෙන් ස්පීඩ් එක ඒ කියන්නේ අපේ වගේ ට්‍රැෆික් පොලිසියෙන් නෙමෙයි ඉන්නේ. කෙලින්ම කැමරාවෙන් චිස් ගාලා වදිනා නිකන් ෆොටෝ එකක් ගහුවා වගේ ෆෝන් එකට එන ෆයින් එක ඩිරම් 400යි 500යි යන්න තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තිබ්බනම් අපේ මිනිස්සුත් වැරදි කරන්නේ පාරවල් වල. ඒ වගේ මේ විනයක් නැති නිසා තමයි මේ අපේ රටේ මේ කියන්නේ ඇක්සිඩන්ට් වැඩි මං හිතන විදියට. මොකද දැන් අපේ බලන්න ප්‍රධාන පාරක් ගත්තත් දැන් මේ අපි මේ සාමාන්‍ය ඩුබායි වල තියෙන සාමාන්‍ය පාරක්. හරිද? එතකොට ඒකේ වුණත් බලන්න මන්තිරු දෙක බෙදිලා. හරිද? මන්තිරු දෙක බෙදිලා මේ වගේ ලස්සනට මේ වාහන දෙපැත්තට යනවා. එතකොට මේ එක පැත්තක තියෙනවා මන්තිරු 3ක්. එතකොට වාහන 3කට යන්න පුළුවන්. එතකොට හයිවේ එක ගත්තාම හයිවේ එකේ තියෙන මේ වගේ එක සයිඩ් එක මේ මට මතක හැටියට 6ක් හෝ 7ක් තියෙනවා. ලොකුම එක. එතකොට බලන්න මෙහි ඇක්සිඩන්ට් වෙනවා අඩුයිනේ. දැන් අපේ තියෙන්නේ මන්තිරු 2යි. හැබැයි ඒකේ තමයි දෙපැත්තටම යන වාහන යන්නේ. එතකොට මට දැන් මේ මම කියන එක වැරදිද දන්නේ. නමුත් ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම ඇක්සිඩන්ට් වැඩිපුර වෙන්නේ ලංකාවේ. මොකද එක පැත්තට කියන්නේ මැදින් පාරක් බෙදලා නැහැනේ. එක්කෝ එතනින් වැටක් හරි දැන් මේ බලන්න මේ මෙතන මාර ලස්සනයි නේ. කියන්නේ පාර බෙදලා දෙපැත්තට යන වාහන වලට ඒ මැද්දේ මල් වවලා. හරිද? එතකොට මල් වවලා. එතකොට බලන්න පාරත් මාරම ලස්සනයි. පට්ට ක්ලීන්. බුලත් විතර කන්නේ ඩ්‍රයිවර්ස්ලා.
මේ කන්ඩක්ටර්ලා නැහැ. එතකොට කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක පංච් කරලා තමයි බස් එකේ යන්න ඕනේ. එතකොට ඩ්‍රයිවර් විතරයි ඉන්නේ. එයා හොඳට ටයි දාලා ඒ යුනිෆෝම් එක ඇඳලා ක්ලීන් විදියට මාරම විදියට බුලත් පිට ගාගෙන සිගරට් එක ගාගෙන ඒම නැහැ. අර මේ සිලිම් බිලින් ගාන සද්දේ එව්ව නැහැ. කන පැලෙන්න මේ සින්දු දාගෙන එව්ව නැහැ. මිනිස්සුන්ට ඒ කියන්නේ මගියට මාර රිලැක්ස් එකක් තියෙනවා බස් එකේ. ඒ කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මෙට්‍රෝ ට්‍රෑම් ඒ වගේම ටැක්සි ඒ හැම එකම මේ බලන්න මම මේ වීඩියෝ එක සෑහෙන කාලයක් තිස්සේ මම මේ කරන්න තමයි හිටියේ මාරම. ඒ කියන්නේ අපිට අර අපේ රටේ සම්පත් දකින්නකොට මං පොඩ්ඩයි මේ තියෙනවනේ කැමරා එක. ඔය තියෙන ඔයාලට පේනවද? ඔය තියෙන කැම් එක. ඔය හයි ස්පීඩ් කැම් එක. ඕකට තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව වදිනවා කියලා. අර පැත්තෙන් එන වාහන වලට මේට යනකොට ඒ කියන්නේ යාලා ඒ කියන්නේ හයි ස්පීඩ් ගියොත් වැරදි විදිහට ඉස්සර කරොත් අනිවාර්යයෙන්ම චෙස් ගාලා වදිනවා නම්බර් ප්ලේට් එක. ෆෝන් එකට මැසේජ් එක එනවා. ඉතින් මේ මම කියාගෙන ආවේ. ඉතින් මේ බලන්න මාරම ලස්සනට කියන්නේ පාර වුණත් ඒක ලස්සනට හදලා තියෙනවා. බලන්න කිසි කලබලයක් නැහැ. ෆෝන් එකක් වදිනවද කියලා බලන්නකෝ. දැන් ඔයාලා දැන් මාත් එක්ක මේ ටිකම විනාඩි දැන් මේක රෙකෝඩ් වෙලා තියෙන විනාඩි 6යි ගාන. ඔය විනාඩි 6ම මම කතා කරගෙන ආවේ ඔයාලත් එක්ක. න්යා ෆෝන් එකක් වදිනවද කියන්නකෝ. ඔන්න එකක් දෙකක් වදින්නේ නැති. ඊට වඩා ඇහුණාද? තමයි සෑහෙන දුරක් ආවම විනාඩි 5ට. ඇහුන්නේ නැහැ නේ. ඉතින් ඕක තමයි මේ රටවල් වල තියෙන විනය. ඉතින් මට ඇත්තටම මේ